කොහොමද Intel processor එකක් use කරන්නේ නැතුව අපි AMD Ryzen processor එකට යන්න බලපාන හේතු හතරක්. පළවෙනි කාරණය විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා price එකට හරින performance එක. ඉතින් ඔයාලා දන්නවා AMD Ryzen processor එකක් Intel එකකට සාපේක්ෂව price range එකත් එක්ක බලද්දී AMD Ryzen processor එක cost ගාන සහ threads ගාන ඉතාමත් වැඩි. ඉතින් price එක එක්ක බලද්දී ඇත්තටම AMD Ryzen processor එකක් worth. දෙවෙනි කාර්යය අපි ගත්තොත් අපිට තියෙනවා future upgrade facility එක. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය Intel motherboard එකක් සහ Intel processor එකක් ගත්තොත් එයාලගේ generation එක අපිට අලුත් CPU එකට upgrade වෙන්නේ නැති එයාලගේ generation එක වෙනස් වෙද්දී motherboard එක change වෙනවා. ඒ කියන්නේ එයාලගේ generation එකේදී PCH එක නැත්නම් අපේ chipset එක මෙයාලා change කරනවා. එතකොට motherboard manufacturers කරන්නේ අලුත් motherboards release කරන එක. එතකොට අපි අනිවාර්යයෙන්ම processor එකක් change කරද්දී processor එකේ generation එක අපි මාරු කරන upgrade එකකට යද්දී අපිට සිද්ධ වෙනවා motherboard එක replace කරන්න. ඒ වුණාට AMD Ryzen processor වල එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකම්ම AM4 socket එකට අලුත් processors මේගොල්ලෝ release කරනවා. AMD සමාගම විසින් අලුත් processors ටිකක් release කරනවා. ඒක අලුත් generations ඒගොල්ලෝ release කරගෙන යනවා latest update එකකම. ඒකෝට අපිට කරන්න තියෙන්නේ the motherboard එකක් අපි ගත්තොත් අපි හිතමුකෝ B550 නැත්නම් A520 මෙන්න මේ වගේ motherboard එකක් අපි use කරන්න ගත්තොත් අපිට පුළුවන් සෑහෙන කාලයක් same socket එකේ same motherboard එකේ processors upgrade කරගෙන යන්න. අපිට ඒ facility එක තියෙනවා. ඉතින් තුන්වෙනි කාරණේ අපිට ගන්න පුළුවන් AMD ලගේ CPUs වල multi core performance එක ඉතාමත් වැඩි. Intel එකට සාපේක්ෂව AMD ලගේ multi core performance ඉතාමත් වැඩි. අපිට ඒකදී තියෙන අපේ වාසිය තමයි හොඳ game experience එකක් කියන්නේ කිසිම lag එකක් නැතුව ඔයාලා game එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම professional වැඩ කරගන්න. ඒ කියන්නේ video editing වගේ video rendering වගේ වැඩ කරගන්න. ඒ වගේ applications දෙක තුනක් අපිට එකපාර run කරගන්න. ඒ වගේ කිසිම task එකක් හිර වෙන්නේ නැතුව අපිට පාවිච්චි කරන්න smoothly වැඩ කරගන්න අපිට මේක ඉතාමත්ම හොඳ performance එකක් තියෙනවා. AMD Ryzen CPUs වල. AMD Ryzen CPUs වල මේ වෙනකොට heat එක ඉතාමත්ම අඩු කරලා තියෙනවා. අපිට තවත් එක් වාසියක් තමයි ඒක. මොකද අපි සාමාන්‍යයෙන් Ryzen CPU එකක cost ගන්න threads ගන්න වැඩි වෙද්දී performance ඉහළ යනවා. Power efficiency එකක් හොඳ තියෙන්න ඕන. හොඳ workload එකක් අපිට පවත්වාගෙන යන්න. ඉතින් AMD ලා මේ වතාවේදී හොඳට සලකලා තියෙනවා මෙන්න මේ AMD Ryzen CPUs වල power efficiency එක ගැන. ඉතින් Zen 4, Zen 5, Zen 6 කියලා මේගොල්ලෝ core architectures develop කරගෙන මේ වෙනකොට හොඳ development එකක් CPUs වල බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සරහටත් අලුත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ TikTok channel එක තියෙනවා. TikTok channel එක follow කරලා තියාගන්න. YouTube channel එක තියෙනවා. YouTube channel එක subscribe කරලා තියාගන්න. Facebook මගේ page එක තියෙනවා. ඒ වල අපේ මගේ updates යනවා. ඒ කියන්නේ tech තොරතුරු මම ඒකේ දානවා upload කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම